මා අද කියන්නම් දින්නොත් අවුරුද්දක් ඉන්නේ. අර සමුද්දේගම රම්බණ්ඩගේ කොල්ලා අර ඔබ තමුනාසේලාගේ පන්තියේ එක්කෙනා දළදා මාලිගට වදින්න යන්නේ කලු කොලිසම දෙවිය ලොන්ඩන්ගේ ලොකු මාත්‍ය තමයි රෙදි හොලන්නේ උදන කාලික බෝධ අනුරාග් කුමාර මෙන්න මෙවන් නායකයින් පස්සක මූ මොන පංගර නැට්ටද කියන විතරයි ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. හෙන්දි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2025 වසරේ අගභාගයේ පැවති ස්ථානයට වඩා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්. දූෂණය අවම රටක් විදිහට ලංකාව ලෝක දර්ශකයේ ඉදිරියට ගිහිල්ලා. වසරකදී රටවල් 14ක් අභිබවලා තියෙනවා. ග්ලෝබල් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන විදේශීය හා දේශීය මුදල් සොයුරේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ ලෙස තහවුරු කර තිබෙනවා. සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. මේ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රබලතම ආණ්ඩුව.